අලුත් වැඩකට යන්නේ වගේ. නෑ අම්මා. දැන් වැඩකට කතා කරන්නේ උන් හෙට උදේ වෙද්දි ෆෝන් ඕෆ් කරනවා. ඔය කියන තරම් දැන් වැඩ වෙන්නේ. ඒකනේ මම ඔයාලට කියන්නේ. අලුත් රස්සාවක් හොයාගන්න කියලා. අපි රස්සාවල් වලට ගියා කියලා කවුද අපි අපුවට ගන්නෙ? එයා ඉල්ලන්නේ පොඩි අය. අපි වගේ අය ගියාම එක්ස්පීරියන්ස් අහන්න. මම මෙයා ටෙලිවිෂන් එකේ වැඩේ බලන්න ගියා. ඒක නම් හොඳයි. ඔයා ඉතින් දෙන්නාටි ගොඩක හිටපු හින්දා හොඳ පළපුරුද්දක් ඇතිනේ. නේ? හොඳ ලොකු පඩියක් ඉන්නන්නේ. අම්මට විකාරු. මම ඔය ටෙලිවිෂන් එකේ හිටියට රංගපෑවට ඕයා වෙන්නේ මොනවද කියන්නේ මම දන්නේ නැහැ. මට එන්නේ කිව්වේ නවසිං වලට. මම හිතන්නේ දවසට සෑහෙන ගණන් ගෙවයි. අයියෝ. දවස් පඩිද ගෙවන්නේ? එතකොට ස්ථිර නැහැ. නෑ අම්මා. ඒව ස්ථිර නැහැ. හැබැයි සමහරක් විතර දෙවෙනි ටීවී එකේ පේනකොට ආපහු වැඩවලට කතා කරන්න බැරි කමකුත් නැහැ. මම යන්න. මේ සුදේව කතා කළාද? අනේ අම්මේ මේ මට ওই මිනිහා විතරක් නම් මතක් කරන්න එපා. කෙල්ල දිහා බලන් ඉන්නේ. කෙතරින් අක්කේ? කවුද මගේ කෑල්ල? ෂා. කින්දර බං. මේ අපිට යන ගාල හිටියේ නෑනේ මම මේ වගේ කෑලි. අතල්ලා දාපන්. ඒ අර පණේ වත්තේ තොප්පිලාල්ගේ නංගි කෙනෙක්. හරිද? අප්පත් කසිරි. මේ තොප්පියා මේ අපි නම්මගේ බුදු බෙඩා. මේ ඇත්තද මං අක්කේ මේ ඌ මං රට ගිහපිලා කසාද වැන්ද කියන්නේ. හරි බං. ඒ ගෑණිගේ නංගි කෙනෙක් තමයි ඔය. මේකේ වැඩක් නැහැ ගනින් ටිකට. ගෙන. ඒක නෙවෙයි බං මේ. දැන් ගියා ඉතියා ආවා. කොහොමද උඹට සරුද? අරදන් නෑ බං. ගේ කෑල්ල හදාගත්තා. දෙයනේ කියලා මේ වාහන කෑල්ල ගත්තා. මේ බඳින්න එකක් තමයි නැත්තේ. බඳින්න එක. ගනින් ටිකට. මේ මට මේක දිය. ගන්න ටිකට සල්ලි දියන් සල්ලි. තාම 20යි නේ. මේ බාර කිව්ව එක ඒකත් ළඟදී හරියයි වගේ නේ. බද්ද. මාත්‍යා නමුත් සොයිප් එක. අයියෝ මාත්‍යා ගත්තත් දිනු. ගන්න. ෂේ. Jackie? Hello. Jackie පුංචි අප්ඩේට් කලින් ඉදර ඇවිල්ලානේ. අර මං චැප් කලින් නා. ඒක නෙමෙයි. කොහොමද ඔයාලගේ ෂූටින් එක? මට නම් අවුවේ ඉඳලාම එපා වුණා. ඔවම තමයි. පුංචි නාම හරියයි. මම කෝපි එකක් බිබීචි. ඔයාලට කෝපි එකක් හදලා දෙන්න. එපා පුංචි. මම වොෂ් එකක් දාගෙන ආවෙන් පස්සේ කෝපියක් බොන්න. පුංචි බොන්න. Jackie, ada පත්තරේ දැක්කද ඔයා? මම සිංහල නිවුස් පේපර්ස් කියවන්නේ නැහැ. Very nice. මේ අපි කෙල්ල නේද? හරි ලස්සනයි. You're very beautiful. Thank you පුංචි. ඉතින් මට පුළුවන් මොඩලින් කරන්න. මට টොප් මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්. Jackie, නෑ. එහෙම වෙන්න ඕනේ නෑ. ඔය කරන දේ කරලා හිටියාම හොඳටම ඇති. Ali, mari. Moga, alut වැඩක් පටන් ගත්තද? පටන් ගන්න තමයි මචං අදහස. ඔන්න පුතෝ දින නෑ අරක නෑ මේක නෑ
ඒවා බෑ හරි. හරි බං. උඹලට මං එහෙම කරනවද? දින 4 හරි දෙනවනේ. ඒක නේ මචං. මගේ මේ අලුත් වැඩේට අර කෙල්ලව ගොඩක් ඕනේ මචං. ආයෙ දෙකක් නෑ. මේන් රෝල් එක. මොකද? මෙන්න වෙන්න. ඒක හරියන්නේ නැහැ බං. අයියේ. මොකද? මේක නාරවද? එහෙම අවුලක් නැහැ බං. ඒ කිව්වේ අනිත් කෙල්ලන්ගේ බොරු සෝබනත් නැහැ. අන්තිම වැඩ කරන්නත් ලේසි. එකම ප්‍රශ්නේ මේ ඒකේ බොයිෆ්‍රෙන්ඩ් කැමති නෑ බං. යකෝ මේක මාර වැඩක් නේ බං. හොඳ කෙල්ලේ ෆීල්ඩ් එකට එනකොට කොහෙවත් යන බොයි එකක් ඉන්නවා හරහට. මේ අම්මා බලලා මේ විනාශක වගේ දෙයක් හොයාගත්තේ නැහැ නේ ඔය බොයිෆ්‍රෙන්ඩ්ලා කියන එක විනාශ කරලා දාන්න. හරි බං. හැමෝම මේ වගේ නෑ. මං කියන්නේ. අපි සමින්දට chance එකක් දීලා බලමු. මේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් කිසිම අවුලක් නෑ. මචං දැන් ටෙලිමාකට් එක වෙනස්. හරි? ඔය උඹේ වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා දාලා ෂූට් කරලා අන්තිමට ඉතින් DVD ගහලා අපිටම තමයි බලන්න වෙන්නේ. හරි? මොකද ඕනේ මේකෙන් ළඟ? ආයි නේද බං? මචං මට මාර ෂුවර් එකක් තියෙනවා. මේ කිව්වයි උඹයි දාලා මේ වැඩේ කරොත් ආයි දෙකක් නෑ. අත උඩ දෙන්න පුළුවන්. අත උඩ දෙන්න පුළුවන් බං. right. එහෙනම් වැඩේ කරන්න කියලා හිතාගන්න. ඔයා මෙහෙ දන්නේ නැති කෙල්ලොත් එක්ක ඕනට වඩා ආශ්‍රයයට යන්න එපා. ඔයා දන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ හැටි. මං එහෙම කතාවට යන්නේ නැහැ අක්කේ. අනිත් එක ලතාක්ක මට එහෙම කතාවට යන්න දෙන්නෙත් නැහැ. ඒ වුණාට ඒ කෙල්ල කියපු කතාව ඇත්ත. මොකද්ද? ඔයා ලස්සනයි. ඔයා ලස්සනට අඳින්න ඕනේ මේ වයසට. කෙහෙල් මල තියෙන විදියට එපා අඳින්න. එහෙම කියලා බෑ. ඔය ඇඳුම් කැලි දෙක තුනක් හැමදාම අඳින්න පුළුවන් නේ. අලුත් ඇඳුම් ටිකක් ගන්න. එතකොට මං කොහොමද තාත්තට සල්ලි යවන්නේ? මට කියලාත් ලොකු පඩියක් ලැබෙනවා ඈ. මං වාට දෙන්න. අක්කට තියෙන වියදම් ප්‍රශ්න පෙනිපෙනි මං කොහොමද අක්කගෙන් සල්ලි ගන්නේ? අනිත් එක වැදගත් දෙයකටත් නෙමෙයිනේ. ඇඳුම් ගන්නනේ. ඒ කෙල්ල කිව්වට මං නිලියෙක් නෙමෙයිනේ. මං පාරේ ටිකට් කරන කෙල්ලෙක්. පඬිතකම තියලා මං කියන දේ කරනවා. මමයි මෙතන අක්කා. හරි හරි. Hello, Sankalpa? Hello, Shivani. මං උදේ ඉඳලම ඔයාව කන්ටැක්ට් කරගන්න try කරා. අනේ නෑ අනේ. අපි ෂූටින් කරනකොට සෙට් එකේ ඉද්දි අපි ෆෝන් ඔන් කරලා ඉන්නකොට කට්ටිය බනිනවා. ඒකයි. ඔයාටත් බැන්නද? නෑ නැහැ. මම ඊට කලින් මගේ ෆෝන් එක ඔෆ් කරගත්තා. මට හරි පාළුවා නැතු සංකල්ප. මටත් එහෙමයි. අපේ ගෙදර කට්ටිය ඔයාව මෙහෙට ගේන්න බරටම වැඩ. දෙදුවක්කට තමයි වැඩේ පවරලා තියෙන්නේ.